බුදුහාමුදුරෝ දේශනා කළ සතුන් මැරීම බහුලව කළ මිනිසයා പ്രേතපායේ උපදිනවා. හැබැයි මේ ලංකාවේ ඉපදිච්ච මිනිසෙක් ලංකාවේ ඉන්න මිනිසෙක් සතුන් මැරුවට പ്രേතපායේ උපදින්නේ නැtei කියලා වෙන් කරලා වෙනස් කරලා දේශනා කළේ නැහැ. ලංකාවේ ඉපදිච්ච මිනිසයා වුණත් ඉන්දියාවේ ඉපදිච්ච මිනිසයා වුණත් යුරෝපයේ ඉපදිච්ච මිනිසයා වුණත් එයා සතුන් මැරීම බොහෝසේ කළ කෙනෙක් නම් සතුන් මැරීම බොහෝසේ කළේ නිසා මැරීලා යකෙක් පෙරේතෙක් භූතයෙක් වෙලා උපදින. ඒ වග බුදුබණේ තියෙනවා. ඒකම යම්කිසි මිනිස කෙනෙක් තද මසුරු ලෝභ සිත් ඇතිව මැරුණා නම් තද මසුරු ලෝභ සිත් ඇති මිනිසා මැරිලා යකෙක් පෙරේතෙක් භූතයෙක් අමනුෂ්‍ය කෙනෙක් උපදින වග බණපොතේ තියෙනවා. උපදින හේතුව උන්වහන්සේ දේශනා කළා. ඒ හේතුව අපේ හිතවල තියෙනවා. අපි මැරිලා යකෙක් පෙරේතෙක් භූතයෙක් වෙන්න බැරි නෑ. නැත්තම් අපි වගේ හිතපු මිනිස්සු දෙවල මැරිලා එහෙම උපදින්නට බැරි කමක් නෑ. ඕන මනුෂ්‍යා අමනුෂ්‍ය දෙවල ඉන්නවා. රටේ කොතනත් ඉන්නවා. ඉතින් ඔය කොහේ භූත උන්නේලා ඉන්න පුළුවන්. ඇයි අපිට ඒගොල්ලෝ පීඩා කරන්නේ? නම් කිව්වා ලෝකේ ආන් කරන්නේ වසවතුන් සිල්පිය. වසවත් මාර වසවර්ති කෙනෙක් අතේ බුදුහාමුදුරන් හා සමග සටනට ආපුවද බණපොතේ පතේ තියෙනවා. පණෑති වසවර්ති මාර කෙනෙක් ඉන්නවා. ඒකේ ඉන්නවද අපේ වැඩ කටයුතු වලින් දැනගත්තා. ඉදිරිපත් වීම වලින් දැනගත්තා. ඒක නිසා අපි කියනවා පණෑති වසවර්ති මාර කෙනෙක් ඉන්නවා. ඒකට නඟු නාමයක් තියෙනවා. ලෝකාධිපති. ලොවට අධිපති. යම නරකද? නරකයි කියන්නේ මනුෂ්‍ය ඇඟට මනුෂ්‍ය හිතට. මනුෂ්‍ය ඇඟට යමක් නරකද? මනුෂ්‍ය හිතට යමක් නරකද? ඉපදෙනවා මැරෙනවා කියන මේක සංසාරය. ඉපදෙනවා මැරෙනවා කියන මේ තත්ත්වයට කියන්නේ සංසාරය කියන. ඔය සංසාර ගමනට දුක් සහිත වේද යම. ඒ දේහි නායකයා වසවත්මා. ඔහුගේ පිරිස බොහොම විශාල. මේගොල්ලෝ අපේ බුදුහාමුදුරන් හා සමග එදා සටන් කළා විතරක් නෙවෙයි. මෙදා කාලේ දක්වාම සටන් කළා ඉදිරියට සටන් කරයිද කියලා අපි බලා හිටිනවා. බලා ඉඳලා වන ඒක අපි ඉගෙන ගන්න දැනගන්න. මේගොල්ලෝ නරක මිනිසයාට හොඳයි. හොඳ මිනිසයාට නරකයි. නරකයි කියලා මම කියන්නේ මට නරකයි කියන එක නෙවෙයි. මායක බබරයි කියන එකට නෙවෙයි. මට නොසලකනයි කියන එකට නෙවෙයි. අපේ බණපොතෙන් යමක් නරකයි කියලා අකුසලයි කියලා උගන්වලා තියෙන ඒ දේ වලට මම කියන්නේ නරකයි කියලා. සතුන් මැරීම හොරකම් කිරීම ආදී පස්පව නරක දෙයක් හැටියට උගන්වලා තියෙනවා බණපොතේ අපේ බුදුහාමුදුරුවෝ. දසක්වලේ නරක දේ හැටියට උගන්වලා තියෙනවා අපේ බුදුහාමුදුරුවෝ. ඒක නිසා ඕන ඔය විදිහේ දේවල් කරන මිනිහට ආරෝගල හොඳයි. බලන්න අපේ රට දිහා හිතලා බලන්න. යන්නේ ගම්වල ඉන්න කිසිම කමකට නෑ අහිංසක දුප්පත් කාලේ ඉන්න කිසිම මිනිහෙකුට ඉන්න විදිහ නෑ. ඩිංගක් ගයක් දොරක් ඇහැට පේන ගයක් දොරක් හදාගත්තොත් මේ මිනිහට ඉන්න විදියක් නෑ. ඩිංගක් කොමාරි නකානදී හරි සාදු දෙකක් එකතු කරලා ඉදමක් කඩමක් ගත්තොත් වලා ගත්තොත් බන්නේ කුටු ගන්නල ආරක්ෂාවක් හැකියාවක් හම්බ වුණා. ඒ මිනිහට විඳුමක් නෑ. මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඔය විදිහේ කමින් ජීවත් වෙන මිනිසුන් ඉන්නවා නිරෝගී. ශිෂ්ටකමක් ඇතිව දවසට වරක් කොහොමහරි පොයට දවසට වත් අටසිල් සමාදන් වෙලා බුදුන් වහන්සේගෙන නැත්නම් Taman දන්න හැටියට සරණ පන්සල් තියාගෙන රැකගෙන දැහැමිව ඉන්න මිනිහා දිනෙන් දින අනන්ත දුකට වැටෙනවා. කන්දෙන් පහළට බහින ගලක් වගේ මේ මිනිහා ටිකෙන් ටිකම පහළට බහින. අර හැම අංගමකම නොබිනකම් කරගෙන
ජීවත් වෙන මිනිහා දිනෙන් දින අහසට නගින සතාවගේ උඩින් උඩට යන සතාවගේ එයා දිනුන මේන තත්ත්වයක් රටේ තියෙනවා. ඇයි මේක හේතුව? ධර්මයට තැනක් නැහැ, අධර්මයට තැනක් තියෙනවා. මෙන්න මේ තත්ත්වය නැති කරන්නට අපි මානසි වෙනවා. કોઈ කවදා හරි දවසක පතුලේ තියෙන හුස්ම ටික ඉවර වෙන්නේ විලා යන්නට ඉස්සෙල්ලා ඒ ටික කරන්න. හොඳට හොඳ විපාකත් නරකට නරකකමත් ඇති වේවි ඉදිරියට. හොඳකම ඇති මනුෂයාට හොඳ ඇති වේවි, නරකකම ඇති මනුෂයාට නරක ඇති වේවි. ඒක වළක්වන්න උපායක් නැහැ. ඒක වළක්වන්න සමර්ථයක් නැහැ. ඒක වළක්වන්න දෙයියෙක් නැහැ. ඒක වළක්වන්න බඳෙක් නැහැ. ඒක වළක්වන්න බෙහෙතක් නැහැ. එකම එක පුද්ගලයාට පුළුවන් වළක්වන්න. කාටද? යම් කිසි මිනිහෙක් අපි හිතමු මේ කාලයන් කෙනෙක් මෙතන මේ ඉන්නවා. මේ මිනිසයන් නරක නම් මේ මිනිසයාටම පුළුවන් එයාට කලක් ජීවත් වෙන ක්‍රමයකට හැදගන්න. මේ මුලාසනේ ඉන්නේ මාත්මයන් නරක නම් ඔය මුලාසනේ කියලා හරියන්නේ නැහැ. ඉදිරියට මත්තට විපත් වෙන්න පුළුවන්. මිනිසයා හඳුන්නේ නැත්තම් මං කියන එකේ තේරුම මේකයි. යම් කිසි මනුෂ්‍යයාට පුළුවන් තමන්ගේ ආත්මය ගලව ගන්න. තමන්ට එන්න තියෙන දුක නිවා ගන්න පුළුවන්කම තියෙන නරක වෙච්ච මනුෂ්‍යයාටම. හොඳ මනුෂ්‍යයාට පුළුවන් තව හොඳ වෙන්න. නරක මනුෂ්‍යයාට පුළුවන් මේ තමන්ට එන්න තියෙන නරක විපාක නැති කර ගන්න. තමන්ට තමන් විසක තමන්ගෙන් උටස්තර අනිත් කිසිත්ම කෙනෙකුගෙන් ආරක්ෂාවක් නැහැ ඉදිරියට. බම තත්ත්වයක් තියෙනවා. ඒක නිසා අපි කියන යක්කු ඉන්නා, පෙරේතයෝ ඉන්නා, භූතයෝ ඉන්නා. ඒගොල්ලෝ මාර්ග පැත්තේ උදවිය. ඒගොල්ලෝ කැමැත්තෙන් ඉන්නේ, ඒගොල්ලෝ ඉෂ්ට කරන්නේ ඒගොල්ලන්ගේ පැත්තට යන්න සූදානම් වෙච්ච මිනිසයන්ට තව එක්කාසු කරගන්න හැටියට ඒගොල්ලන්ගේ සමාජිකත්වයට එන හැටියට මඟ හදනවා. නරක මිනිහා රැකෙනවා, හොඳ මිනිහා වෙනසෙනවා දැනට තියෙන තත්ත්වය. මේක වෙනස් වෙනවා අපේ මහන්සිය ඔක වෙනස් කරන්න. එනිසා මන්නේ ඇත්තන්ට කියන ඉදිරි කල දවස හොඳ නැහැ. දැන් මාර ලෝකයක් විසින් මනුෂ්‍ය ලෝකය පාලනය වෙනවා. මේක වෙනස් කරනවා, වෙනස් වෙනවා. ඒ නිසා මේ ඇත්තෝ තමන්ගේ කැමැත්තෙන් තුන් සරණ පන්සිල් සමාදන් වෙන්න, තුන් සරණ පන්සිල් රකින්න. ඒකම තුන් සරණ පන්සිල් දිනපතා කීම විතරක් මදි. මේ පන්සිල් කීම මන්ත්‍ර ජපයක් වගේ දෙයක් නෙවෙයි. මන්ත්‍රය නම් තියෙනවා, ඒක වැඩි වාර ගණනක් කියපු පදමට ඒකේ බලය වැඩි වෙනවා කියලා ප්‍රචාරයක් තියෙනවා. ඒ වගේ දෙයක් නෙවෙයි මේ ආගම. කිව්ව පදමට නෙවෙයි ගුණ තියෙන්නේ. ඒක රැක්ක පදමටයි ගුණ තියෙන්නේ. ආගම කෙරේ විශ්වාසය ඇති කරගන්න, තුනුරුවන් අදහන්න, තුන් සරණ සමාදන් වෙන්න, පන්සිල් සමාදන් වෙන්න, තුන් සරණ පන්සිල් රකින්න. එතකොටයි ඔබ බෞද්ධයෙක් වෙන්නේ. එතකොටයි ඔබ සීලවන්ත කෙනෙක් වෙන්නේ. එතකොටයි ඔබට අමනුෂ්‍යුන්ලගේ සැලකිල්ල ලැබෙන්නේ. මම අදහන්නටත් එපා, දෙයයන් අදහන්නටත් එපා. අපේ බුදුහාමුදුරුවෝ අදහන්න. බුදුහාමුදුරුවෝ අදහන්න ලෙඩ නැති වෙන්න නෙවෙයි, පින් සිද්ධ වෙන්න අදහන්න. අපිට සංසාරයෙන් ඈතර වෙන්න බුදුන් අදහන්න. ලෙඩ නැති වෙන ලාභ ලෝභ ලබන්නේ හේකට අපි කැමති නැහැ. සමහර මිනිස්සු ගොල්ලෝ ඉන්න ධාතු හාමුදුරුවෝ ධාතුන් වහන්සේලා ගෙදර හුඟා තියාගන්න. ඈතට හැම ගාථා කියනවා. ආයෙන් ගාථා කියලා වඳිනවා. මොකද අහල පාලට දැනගන්න අපේ ගෙදර බුදුන් වඳිනවා කියලා. ඒකම සමහරු අහනවා අපට ලාභ යම් දේවල් ලැබුණේ නැහැ. අපි මෙහෙම කරනවා අපට ලැබෙන්නේ නැහැ. අර ඔහම අහන සිරිතක් තියෙනවා. අපි ඒකට කැමති නැහැ. බුදුහාමුදුරුවෝ කාටවත් ලාභ ලෝභ උපදවලා දෙන්න පොරොන්දු වෙලා නැහැ.
බුදුහාමුදුරන්ගේ දේශනාවෙන් තියෙන්නේ සසරින් එතර වීමේ මඟ පමණයි. සසරින් එතර වීමේ මඟ ඒ ප්‍රතිපත්ති ක්‍රමය කරගෙන යනකොට ඔය අතරේ විඳින්නට ලබා ගන්නට තියෙන දැහැමි දේ ලැබෙන. බුදුන් වැඳට විතරක් ලැබෙන එකක් නෑ. මිනිසයා සීලවන්ත වෙන්න, බුදුන් වඳින්න උත්සාහ වෙන්න. උත්සාහවන්තව හරි හම්බ කරන්න. උත්සාහවන්තව හරි හම්බ කරලා ආරක්ෂා කරගන්න. එතකොට දියුණු වෙනවා. බුදුහාමුදුරුවෝ පරිකාරයක් නෙවෙයි මිනිසයාට කැම්බින් ඇඳුම් පැළඳුම් යාන වාහන ගේ දොර ආදී සපයලා දෙන්න. මේ දියුණු වන පිණිස බුදුන් වඳිනවා කියන එක නින්දාවක්. තමන්ට පින් සිද්ධ වෙන්න, තමන්ට සසර හොඳ කරගන්න, ප්‍රතිපත්තිය රකින්න බුදුන් වඳින්න. එතකොට පින් සිද්ධ වෙනවා.